Hello everyone, welcome to my YouTube channel. අද මම ඔයාලව එක්ක යන්නේ නවසීලන්තේ සුන්දර හොක්ස් බේ වල තියෙන ඉතාමත් සුවිශේෂී ස්ථානයකට. ඒ තමයි ලෝ ප්‍රකට අරටාකි මීපැණි විසිටර් සෙන්ටර් එකට. ඔයාත් මේ මීපැණි වලට සොබාදහමට ප්‍රිය කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. මේ විසිටර් සෙන්ටර් එකට ඇතුළු වෙද්දීම අපිට පේන්නේ ඉතාමත්ම සුවදශීලී වටපිටාවක්. 1944 වසරේ සිට පැවතෙන මේ සන්නාමය දශක 8කටත් වඩා වැඩි විශ්වාසනීය ඉතිහාසයකට හිමිකම් කියනවා. මෙතනදී අපිට විවිධ වර්ගයේ මීපැණි රස බලන්න වගේම මීමැස්සන්ගේ අපූර්ව ලෝකය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ තියෙන්නේ මීමැස්සෙකුගේ එහෙම නැත්නම් වර්කර් බී කෙනෙක්ගේ විශාල ආකෘතියක්. මීමැස්සන්ගේ ශරීරයේ කොටස් සහ ඔවුන් මල්පැණි එකතු කරන ආකාරය ගැන ඉතාමත් පැහැදිලි විස්තර මෙහි ප්‍රදර්ශනය කරලා තියෙනවා. මීපැණි බිඳුවක් අපේ අතට එන්න කලින් ඒ පිටුපස කොතරම් කැපකිරීමක් තියනවද කියලා මේක බැලුවාම අපිට තේරෙනවා. අපි දැන් මේ දකින්නේ අරටකි මීපැණි වල හිස්ටරි එක. මේ හැම දෙයක්ම ආරම්භ වෙලා තියෙන්නේ 1944 වසරේදී පර්සි බෙරි කියන 17 හැවිරිදි තරුණයාගෙන්. එක මීමැසි රංචුවකින් ආරම්භ වුණු මේ ගමන අද වෙද්දී මීමැසි ජනපද 24000ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ පරම්පරා 4ක් පුරා පවත්වාගෙන එන පවුලේ ව්‍යාපාරයක් වීම සුවිශේෂී කාරණාවක්. ඔයා දන්නවද මේ වෙද්දින් නවසීලන්තයේ උතුරු සහ දකුණු දූපත් දෙකේම ප්‍රධාන නිෂ්පාදන ස්ථාන 3ක්ම වුණු සතුයි. ඉතාමත් සැලසුම් සහගතව කෙරෙන මේ ව්‍යාපාරය තුළ පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවක් සේවය කරනවා. මෙහි තියෙන සුවිශේෂීම කාරණය වන්නේ මේ ආයතනය මීමැස්සන් බිලියන 1.5කට අධික සංඛ්‍යාවකට ආරක්ෂිත නිවහනක් වීමයි. අපි මේ දකින සෑම මීපැණි බිඳුවක් පිටුපසම ඒ කුඩා මීමැස්සන්ගේ අපරිමිත කැපවීම තියෙනවා. ඒ වගේම මෙහි අධ්‍යාපනික කොටසදී මීමැස්සන්ගේ ජීවන රටාව සහ ඔවුන් පරිසර පද්ධතියට දක්වන දායකත්වය ගැන පුළුල් දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ මනුකා මීපැණි පදනම් කරගනිමින් නිෂ්පාදනය කරලා තියෙන විවිධාකාරයේ නිෂ්පාදන වර්ග මෙතනින් දැක ගන්න පුළුවන්. බොඩි ලෝෂන්ස්, ඒ වගේම බොඩි වොෂ්, හෑන්ඩ් ක්‍රීම්, හෑන්ඩ් වොෂ්, ඒ වගේම තමයි කැන්ඩල්ස්, ඒ වගේ තව සුවඳ විලවුන් වර්ග ගොඩාක් නිෂ්පාදන වර්ග අපිට මෙතනදී දැක ගන්න පුළුවන් වගේම අපිට සාමාන්‍ය මුදලක් වැය කරලා ඒ දේවල් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මනුකා මීපැණි කියන්නේ නවසීලන්තයටම ආවේනික වුණු මේ ලෝකයේ ගොඩාක්ම වටිනා මීපැණි වර්ගයක්. මෙහි තියෙන ඖෂධීය ගුණය නිසාම ඉතාමත්ම ජනප්‍රියයි. ඉතින් මෙහිදී ඔයාට මේ මනුකා මීපැණි වගේම තව ක්ලෝවර් මීපැණි මේ හැම දෙයක්ම එක එක වර්ගයේ මීපැණි වල රසය අත්විඳින්න අවස්ථාව තියෙනවා. මේවා ඉතාමත් මෘදු මිහිරි රසයකින් යුක්තයි.
අරටාකි විසිට සෙන්ටර් එකට එන හැමෝම වගේ කරන්න කැමති වැඩක් තමයි මේ මීමැසි ජනපද ඇතුලේ ඉන්න මීමැසි රැජිනව හොයන එක. දහස් ගණනක් ඉන්න මීමැස්සන් අතරින් රැජිනව හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඇයව හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. අනෙක් මීමැස්සන්ට වඩා රැජිනගේ ශරීරය තරමක් දිගුයි. සාමාන්‍යයෙන් රැජින ගමන් කරද්දී අනෙක් මීමැස්සන් ඇයට ඉඩ දීලා දෙපසට වෙනවා. ඉතින් මේ වගේ ප්‍රධාන ලක්ෂණ අතරේ මමත් උත්සාහ කරා මීමැසි රැජිනව හොයාගන්න. බලන්නකෝ ඔයගොල්ලන්ට යව පේනවද කියලා. මීපැණි එකතු කරන්න යනකොට ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මීමැස්සන්ගෙන් ආරක්ෂා වෙන්න හිසේ සිට දෙපතුල දක්වා හොඳින් ආවරණය වුණු විශේෂිත ආරක්ෂිත ඇඳුමක් මේ විදිහට අඳිනවා. මේ ඇඳුම නිසා මීමැස්සන් දෂ්ට කිරීමේ අවදානමකින් තොරව මීවැද ආසන්නයට යන්න මීමැසි පාලකයන්ට පුළුවන් වෙනවා. මෙහි ඇති විශේෂත්වය තමයි මීපැණි නිෂ්පාදනය කරන ආකාරය සහ ඒවා ඇසුරුම් කරන ආකාරය පෙන්වන වීඩියෝ දර්ශන අපිට මෙහිදී නරඹන්න පුළුවන්. මීවද වලින් පිරිසිදු මීපැණි වෙන් කරගන්නා ආකාරයත් ඒවායේ ස්වභාවික ගුණය රැකගෙන ඒවා බෝතල් කරන ආකාරයත් එහිදී ඉතාමත් පැහැදිලිව පෙන්වා දෙනවා. මෙන්න මේක තමයි මම අත්විඳපු ආසම වැඩේ. මෙතෙන් එන ඕනම කෙනෙකුට මීමැස්සෙක් වගේ ඩ්‍රෙස් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං ගත්ත අරටකි නැවුම් මීපැණි බෝතලේ. අරටකි විසිට සෙන්ටර් එකේ මීමැසි රැජින හොයන්නද නැත්නම් මීමැස්සෙක් වගේ ඩ්‍රෙස් කරන්නද එහෙමත් නැත්නම් මීපැණි වල රස බලන්නද ඔයාලා වැඩියෙන් ආස කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. නවසීලන්තේ මේ වගේ ලස්සන තැන් සහ අලුත් තොරතුරු ඉදිරියටත් දැනගන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මගෙත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.